අපි ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න යන්නේ අපි මෙතන ඉඳලා අපේ කාලේ නාස්ති කරන අපි මිනිස්සු වෙනුවෙන් අපේ වැඩ කරනවා අපි මෙතනින් ඉවත් වෙලා යනවා අපි කනගාටුයි අපි සභානායකතුමා එක කරගෙන යන්න මේ ඩිබේට් එක කරගෙන යන්න මගේ යෝජනා ගරු කතානායකතුමනි මගේ ඉල්ලීම තියෙන්නේ මේ විවාදෙ මෙහෙමම කරගෙන යමු දැන් ඔබතුමාලි දවල් 12 මාර වෙනකම් දැන් ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද දිනට නියමිත වාචික ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද පාර්ලිමේන්තුව 3 වෙනිදාට සහ 5 වෙනිදාට කියන්න කියලා ඔබතුමාලා දිගින් දිගටම අදයි හෙටයි ඉල්ලන නිසා අදයි හෙටයි මේක කරන්න අමාරුයි ඔබතුමාලා අයවැයපවා කල් දාන්න කිව්වා 12 මාරට අපි එකඟ වුණේ නැහැ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ අපි කිව්වේ දවසම අවශ්‍යයි කියලා ඒ නිසා අපි යනවා පක්ෂ නායකරුන්ගේ සාකච්ඡාවක් තිබ්බා එහිදී ඉතා සුළු කාලයක් පමණක් දීලා තිබ්බා අපට පාර්ලිමේන්තුවේ මේ සිදුවෙච්ච තත්ත්වය ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වුණේ විවාද කරන්න නෙවෙයි මෙතන මේ වෙලාවේදී මේ ඇති වෙලා තියෙන විතාම සංවේදී තත්ත්වය උඩ අපට ඕනේ වුණේ දේශපාලන විවාදයක් කරන්න නෙවෙයි හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන් මේ ආපදාව සිදුවෙන්න කලින් මේ පාර්ලිමේන්තුවේ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අපට අනතුරු සිදුවෙනවා කියලා අවවාද කරද්දී මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ප්‍රතිපත්තිමය තීරණ නොගත්ත නිසා ඇතිවෙච්ච පාඩුවක් තියෙනවා. අද අපිට ඒක පේනවා බිම. අදත් මෙතනින් එහාට අපි මෙතනදී ප්‍රතිපත්තිමය වශයෙන් මොකද්ද කර යුත්තේ කියන එක සාකච්ඡා කරන්න ඉඩක් දෙන්නේ නැත්නම් තවත් අපි වරද්ද ගන්න තැන් ගොඩක් තියෙයි. ජීවිත කීපයක් ඊයේ නැති වුණා. ඒතකොට හෙටත් ඒක වෙන්න පුළුවන්. ඒතකොට මෙතනදී අපි මොකද්ද කරන්න ඕනේ කියන එක ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා බලන්නේ නැතුව අපි කණ්ඩායමක් හැටියට කතා කරේ නැත්නම් ඒක සාධාරණ නැහැ. ඒ නිසා තමයි අපි ඉල්ලුවේ කතා කරන්න අදහස් අපි තීරණ ගන්න ඉඩ දෙන්න සාකච්ඡා කරන්න ඉඩ දෙන්න කියලා. ඒකට ඒ කාලේ දෙන්නේ නැත්නම් නිකන් හිතන්න. මම ඒක කියන්නේ කතානායකතුමා අපි පළමුවෙන්ම විපක්ෂ හැටියට ජීවිත අහිමි වුණ ඒවගේම මේ ඛේදවාචකයෙන් යම් යම් ප්‍රශ්නවලට ඇතිවෙච්ච සියලුම අපේ පුරවැසියන්ට අපේ කනගාටුව අපි මේ වෙලාවේ ශෝකය ප්‍රකාශ කරන්න කැමතියි. අපි මේ වෙනකොට ආණ්ඩුවත් එක්ක ඒකට කරන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න අපි සූදානම්. අපි ඊයේ පෙරේදා ඉඳලා අපි ඒක කරනවා. අපේ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂ කියලා බලන්නේ නැහැ. අපි ඔක්කොමලත් එක්ක ගිහලා මමයි ධම්මික පටබැන්දේ ඇමතුමා එකට අපි කඳවුරු වල හිටියා. හැබැයි මෙතන පාර්ලිමේන්තුවට ආම මෙතන ඔයාලා මේක වෙනස් කරගෙන මේක දේශපාලන පැත්තක් කියලා හිතනවා නම් ඒක වැරදි. අපිට කතා කරන්න උවමනාව තිබුණේ ප්‍රථමයෙන්ම කතානායකතුමනි මේක කාලගුණ දෙපාර්තමේන්තුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නොවැම්බර් 12 වෙනිදා වෙනකොට මේක දැනුවත් කරලා තිබ්බා මේ වගේ තත්ත්වයක් රටේ ඇති වෙනවා බරපතල අවදානම් තත්ත්වයක් කියලා. සාමාන්‍යයෙන් නෑ කතානායකතුමනි මේක අපි කතා කරන්න ඕනේ. මේක අපේ කතානායකතුමනි මේක ඒ වෙනකොට සාමාන්‍යයෙන් ඒ වගේ අවදානම් තත්ත්වයක් ඇති වෙනකොට අපේ සියලුම ජලාශවල වතුර ටිකෙන් ටික අඩු කරන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය සිරිත. මොකද තව සතියකින් අධික වරුසාවක් එනවා නම් ඒක එකපාර ගේට්ටු ටික අරිනවා නම් මොකද්ද වෙන්නේ? වාන් ගේට්ටු ටික අරියම් මිනිස්සු නිකම්ම යට වෙනවා. හැබැයි අන්තිම මොහොත වෙනකන් වතුර ටික රිලීස් කරේ නැහැ. කොත්මලේ ගන්න. කොත්මලේ ව්‍යාපෘතියේ කොත්මලේ ගත්තම ගම්පොළ මුළු නගරෙම මම හිතන්නේ 1000කට වැඩිය මැරිලා ඇති. මොකද එකපාරම ගේට්ටු ඇරියා. දැන් 12 වෙනිදා ඉඳලා වතුර ටිකෙන් ටික ඇරියා නම් මේ ජීවිතවල 75%ක් බේර ගන්න තිබ්බා. ඔය ප්‍රශ්නේ අපි මෙතන කතා කරලා තිබ්බා නම් පාර්ලිමේන්තුවේ බලන්න අපිට මේ දේශපාලන පැත්තක දාලා අපේ අදහස් අපේ අත්දැකීම් තියෙනවා. මේව කතා කරන් තිබ්බා 2016 මේ වගේ ප්‍රශ්න තිබුණා. එතකොට දේදුරෝය මේවා වාන් ගේට්ටු ටික එකවරම ඇරලා දැම්මා. මෑන්ස්ලෝටර්. මේක බලනකොට අපරාධ ජීවිත. එතකොට මේ වගේ තත්ත්වයන් වළක්වා ගන්නට නිසි වෙලාවක පියවර රජය ගත්තේ නැහැ. එතකොට ඒක ඔයාලා ලැජ්ජ වෙන්න එපා. ඒක වරද්ද ගත්තා නම් දැන්වත් හරි මේක වැරදුනා. මෙතනින් එහාට මේක නිවැරදි කරන්න රටක් හැටියට අපි මේක නවත්තන්න ඒකට වැඩ කරමු. මේ මිනිස්සු තව කන්න නැතුව තව ගෙවල් වලට යන්න බැරුව ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට කතා කරන්න පුළුවන් මුළු දවසම. හැබැයි පියවර ගන්න පිළිවෙල ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල ආරම්භයේදී යෝජනාත් එක්ක අපි සාකච්ඡා කරමු. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
ගරු සභානායකතුමා. නෑ. ගරු කතානායකතුමනි නෑ ගරු නෑ මාත්‍යතුමා ගරු කතානායකතුමනි අපි ඉල්ලා සිටින්නේ මේකයි අවසන් කරන්න. අද දිනේදී මේ ඔව් කබීර් රෂීද් මන්ත්‍රීතුමා. නෑ කතානකතුමනි අපි ඒ නිසා අපි ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න යන්නේ අපි මෙතන ඉඳලා අපේ කාලේ නාස්ති කරන්න අපි මිනිස්සු වෙන්නේ අපේ වැඩ කරනවා අපි මෙතනින් ඉවත් වෙලා යනවා කනගාටුයි අපි සභානායකතුමා. එක කරගෙන යන්න. මේ ඩිබේට් එක කරගෙන යන්න මගේ යෝජනා ගරු කතානායකතුමනි මගේ ඉල්ලීම තියෙන්නේ මේ විවාද මෙහෙමම කරගෙන යමු. දැන් ඔබතුමාලි දවස් 12 මාර වෙනකම්. දැන් ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? දිනට නියමිත වාචික ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? ඉතින් අපි ඇත්තට සාරණියෝග 27 2 යටතේ අසුන් ලබන ප්‍රශ්න වෙනත් දිනක ගන්නා බව කාරණික දන්වා සිටිමි. ගරු පොන්නම්මල මන්ත්‍රීතුමා. ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා. බිස්නස් කමිටියේදී එකඟ වුණානේ 12 මාර වෙනකම් අපි මාද කරමු කියලා. හරි. නමුත් දැන් ඉතින් අයිතිය ඔබතුමාලා දැන් ඒ තියෙන වෙලාවත් ගන්න තෝ යන්නේ. ඉතින් 12 මාරක කතා කරන්න පුළුවන් නේ. ගරු කතානායකතුමනි අපි කියපු දේ තමයි අපි ඉල්ලපු දේ මොකද්ද? නෑ මගේ අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි අපේ ඉල්ලීම තමයි මේක 12 මාර වෙනකම් කරලා ඊට පස්සේ පාර්ලිමේන්තුව 3 වෙනිදාට සහ 5 වෙනිදාට කියන්න කියලා. ඔබතුමාලා දිගින් දිගටම අදයි හෙටයි ඉල්ලන නිසා අදයි හෙටයි මේක කරන්න අමාරුයි. ඔබතුමාලා අයවැය පවා කල් දාන්න කිව්වා. අයවැය කල් දාන්න බෑනේ. නායකතුමා විනාඩියක් සභානායකතුමා කිව්වා විපක්ෂයේ එකඟ වුණු බවක් 12 මාරට. අපි එකඟ වුණේ නැහැ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. අපි කිව්වේ දවසම අවශ්‍යයි කියලා. ඒ නිසා අපි යනවා. ගරු